guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදත් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා. මම අද අරගෙන ආව වීඩියෝ එක කොණ්ඩේ සම්බන්ධව. හරිද? ඉතින් මේක ගෑන් ළමයින්ගේ ප්‍රශ්න ගොඩකට උත්තර අරගෙන ආව වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. මේකේ මම අරගෙන එන්නේ කොණ්ඩේ සම්බන්ධ වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා මම ගිය අප්‍රේල් වල කොණ්ඩේ කැපුවා. මං හැබැයි කොණ්ඩේ කැපුවේ ආය කොණ්ඩේ වවනවා කියලා හිතාගෙන නෙවෙයි. දිගටම කොණ්ඩේ මම පොඩ ෂෝට් හෙයා එකකට ආස වෙච්ච හින්දා අනිත් එක ඔයගොල්ලන්ට මතක ඇති. මම බ්ලීච් කරලා නිල් පාට දැම්මා. ඊට පස්සේ කොණ්ඩේ ගොඩාක් ඩැමේජ් වෙච්ච හින්දා තමයි මම තීරණය කරේ මම කොණ්ඩේ කපනවා කියලා. ඉතින් මේ වෙනකොට මගේ කොණ්ඩේ දැන් ගොඩක් දික් වෙලා තියෙනවා. හැබැයි මම කිසිමම හෙයා මාස්ක් එකක් පාවිච්චි කරේ නෑ. දැන් මේ කොණ්ඩේ කැපුවත් හරි අද වෙනකන් මම හිතන්නේ මම ස්කැල්ප් ස්ක්‍රබ් එකක්වත් පාවිච්චි කරේ නැහැ. ඉතින් මම කලින් වීඩියෝ එකේ ඕගොල්ලොන්ට කිව්වා ගෑන් ළමයි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නකට උත්තරයක් මට උළුහාල් වලින් හම්බ වුණා කියලා. ඉතින් ඒක මම ඕගොල්ලොන්ට කියන්නම් අද. උළුහාල් බොනකොට මගේ කොණ්ඩේ එක කෙස් ගහක්වත් ගියේ නැහැ. ඔයාලගේ කොණ්ඩේ යනවා නම් අනිවාර්යෙන් ඔයාලා උළුහාල් බොන්න. එකම ඒ කියන්නේ කොණ්ඩේ පීරනකොට කොණ්ඩේ හොඳට අවුල් වෙලා තිබිලා කොණ්ඩේ පීරනකොටවත් එකම එක කෙස් ගහක්වත් මගේ ගැලවිලා ගියේ නෑ උළුහාල් බොනකොට. මං හිතන්නේ ඒක ඉතින් හැම කෙනාටම හරියන්නේ නැති වෙයි. හැබැයි බහුතරයක් ගත්තාම හරියයි. ඔයගොල්ලෝ try කරලා බලලා මට කියන්න. ඉතින් අද අපි දාමු උළුහාල් වලින් hair mask එකක්. ඉතින් අපි මේ hair mask එක හදන්නේ කොහොමද කියලා මුලින්ම බලලා එමු. මුලින්ම මේක හදාගන්න උළුහාල් ටිකක් අරගෙන ඕගොල්ලෝ උණු වතුර එකකට නටන උණු වතුර එකකට දාලා චුට්ටක් පියනෙන් වහගෙන උළුහාල් එක තැම්බෙන්න දෙන්න. මම මේ විදිහට කියන්නේ මේක ඕගොල්ලොන්ට ලේසි නිසා. නැත්තම් ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් භාජනයක් ලිපේ තියලා ඒකට උළුහාල් ටිකක් දාලා තම්බලා ගන්න. උළුහාල් ටික තැම්බුණාට පස්සේ ඒකේ තියෙන වතුර ටික ඔයාලා කප් එකකට අයින් කරන්න. හැබැයි තව වතුර චුට්ටක් ඉතුරු වෙන තියාගෙන ඔයගොල්ලෝ බ්ලෙන්ඩර් කප් එකට දාන්න. අපි ගොඩක් පොඩ්ඩක් ගන්න නිසා ලොකු බ්ලෙන්ඩර් කප් එකකට දාන්න එපා. බ්ලෙන්ඩර් වෙන්නේ නැහැ. මමත් පස්සේ බ්ලෙන්ඩර් කප් එක මාරු කරා. බ්ලෙන්ඩර් කරගෙන ඉවර වුණාට පස්සේ ඔයාලා කැමති නම් හරිද මේකට දෙහි බින්දු ටිකක් දාන්න. එහෙම දෙහි බින්දු දාන්න අකමැති නම් නොදා ඉන්නත් පුළුවන්. ඉතින් ඔයාලා උළුහාල් බොන කෙනෙක් නම් බොන උළුහාල් ටික ඉතුරු කරලා පැක් එක හදා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් වෙනම උළුහාල් ගෙනල්ලා උළුහාලුයි දෙහියකට තම්බලා මේ පැක් එක හදා ගන්නත් පුළුවන්. ඉතින් අර තම්බ ඉන්නවට වැඩිය මේ ක්‍රමයේ ලේසි නිසා මෙහෙම මේ විදිහට කැමති නම් ඔයාලා මේ විදිහට හදන්න. මේ තියෙන අපි හදාගත්ත පැක් එක හරිද? ඒක හරිම සුවඳයි. ඔයාලා මේකට මේ දෙහි දානකොට හොල්මන් ඉන්නවද මන් දන්නේ නැහැ අප්පා. ඉතින් මේක හරිම සුවඳයි. ඔයාලා මේක දෙහි අනිවාර්යෙන් දාන්න. හරිද? මේ විදිහට හදන එක හරිම ලේසියි. ඉතින් අර බ්ලෙන්ඩර් කරගන්නකොට මේකේ හොඳ මේ සෙවල ගතියක් තියෙනවා. ඔයාලට අල්ලනකොට දැනෙයි. මේ හොඳ සෙවල. ඉතින් ඔයාලා උළුහාල් එක හදාගත්තට පස්සේ ඔය විදිහට හොඳට පැක් එක ඔයගොල්ලෝ ඔළුවේ ඇප්ලයි කරගන්න. හොඳට හිස් කබලේ විතරක් නෙවෙයි කෙස් වලට එනකම්ම ඇප්ලයි කරගන්න. මේක ගොඩක් ඇලෙනවා වගේ. ඒ වගේම තමයි මේක ඔයාලා කොණ්ඩේට ගාපුවාම ගොඩක් ඝන පේස්ට් එකක් ඔළුවේ ගහලා වගේ ඔයගොල්ලන්ට දැනෙනවා. ඉතින් ඔය විදිහට ඔයගොල්ලෝ උළුහාල් ටික ගා ගන්න. උළුහාල් ටික ඇප්ලයි කරලා ඒක සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර ඔයගොල්ලොන්ගේ ඔළුවේ තියාගන්න. විනාඩි 20ක් කියන්නේ අපේ ස්කැල්ප් එකට උරා ගත්තට පස්සේ සමහර අයට ඔයාලට තේරෙනවා නම් ඒක උරාගෙන නැහැ වගේ තව චුටි වෙලාවක් වැඩිපුර තියාගන්න. පැක් එක දාලා නාලා කොණ්ඩේ වේලුණාට පස්සේ කියන්නේ මම මේ වීඩියෝ එක දැන් කලින් වීඩියෝ එක ගත්තා ඊයේ හොඳට ගාපු වීඩියෝ එක මේ අද ගන්න. මොකද කොණ්ඩේ හොඳටම වේලුණාට පස්සේ ඔයාලට ගේන්න ඕනි හින්දා කලින් දවසේ අර වේලෙනවා අඩුයිනේ මෙහි සීතල හින්දා. ඉතින් පේනවාද ඔයගොල්ලොන්ට මේ හරිම මේ ෂයිනි ලුක් එකක් තියෙනවා. ඒ වගේම මේ හරි ෂෝක් අනේ කොණ්ඩේ. ඇත්තටම ෂෝක් මේ
ඉතින් ළමයි ඕගොල්ලොන්ටම පේනවා ඇති කොණ්ඩේ වෙනස. කොච්චර ලස්සන ෂයිනි ලුක් එකක්ද කොණ්ඩෙට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ උළුහල් පැක් එකෙන් ඕගොල්ලෝගේ කොණ්ඩේ ෆ්‍රීසි නම් ඒක නැති කරගන්න පුළුවන්. හොඳ ෂයිනි ලුක් එකක් එනවා. ඉතින් ඒ වගේම තමයි හිස්සොරි තියෙනවා නම් මේකේ මේන්ම දේ ඔළුවේ හිස්සොරි තියෙනවා නම් හිස්සොරි සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඕගොල්ලොන්ට තව තියෙන හොඳ ප්‍රයෝජනයක් තමයි කොණ්ඩේ යනවා නම් කොණ්ඩේ යන එකත් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා බලන්න මං කියන්නේ බොරුද කියලා වීඩියෝ එකේ ඉස්සරහට ගිහිල්ලා මං වීඩියෝ එක කරනකොට මගේ අර එන ෆ්‍රීසි කොණ්ඩේ ඊට පස්සේ මේ පැක් එක දැම්මට පස්සේ මගේ තියෙන කොණ්ඩේ වෙනස ඔයාලා බලන්න. ඉතින් මේ පැක් එක ඔයාලා try කරලා බලන්න. දෙහි ඔප්ෂනල් ළමයි කැමති නම් දාන්න පුළුවන්. එහෙම නැත්නම් නොදා ඉන්නත් පුළුවන්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ අලුත් දෙයක් මේ වීඩියෝ එකෙන් ගන්න ඇති කියලා. මගේ වීඩියෝස් බලන ඔයා තාමත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නෙවෙයි නම් මගේ වීඩියෝ බලන්නේ අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම තමයි මගේ channel එකේ තව වීඩියෝස් ගොඩාක් තියෙනවා. ඉතින් beauty කසන් තියෙනවා, day vlogs තියෙනවා, challenge වීඩියෝ තියෙනවා. ඉතින් මම මගේ channel එකට අලුතින් add වෙච්ච කෙනෙක් නම් ඔයා මම ඔයාලට ආරාධනා කරනවා ඒ වීඩියෝස් ටිකත් බලන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධව වගේම කලින් මම ගෙනාව උළුහල් වීඩියෝ එක සම්බන්ධවත් දැන් මේකේ ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ යටින් කමෙන්ට් එකක් දාන්න. උළුහල් වීඩියෝ එක අර බොන එකේ තිබිච්ච ප්‍රශ්න වලට මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. මොකද මේ ඒකේ කමෙන්ට්ස් ගොඩක් තිබ්බනේ. එතකොට හැම එකටම කමෙන්ට් කරනවට වැඩිය මට හිතෙනවා ඒකට මම මේ වීඩියෝ එකක් ගේන එක හොඳයි කියලා. ඉතින් ඔයාලටත් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ලයික් කරන්න, ෂෙයා කරන්න. මගේ අනිත් වීඩියෝස් මගේ ස්කින් ටෝන් එක වෙනස් කරගත්ත වීඩියෝ වගේම මගේ තව කොණ්ඩේ දික් කරගන්න විදිහ ගැන වීඩියෝස් ගොඩක් තියෙනවා. ඒවත් ඔයගොල්ලෝ බලන්න. ඉතින් මම ආයෙත් දවසක වීඩියෝ එකක් කරගෙන එන්නම්. bye bye bye. Thank you for watching.